ළමයි ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම අරගෙන ආවේ අලගිරි දෙකකින් හදා ගන්න පුළුවන් රසමරස ස්නැක් රෙසිපි එකක් අරගෙන. මේකේ මිශ්‍රණේ ලිපේ හද වද වෙන්න ඕනේ නැහැ. එහෙනම් බලමු කොහොමද ඒක හදාගන්න කියලා. අපි මුලින්ම තම්බල පොඩි කරගත්ත අලගිරි දෙකක් මේකට එකතු කරගමු. ඒකටම පොඩි වැඩ කපාගත්ත රතු ලුණු ගෙඩියක් එකතු කරන්න. පොඩි වැඩ කපාගත්ත කරපිංච කොටයක් එකතු කරන්න. ඒකටම පොඩි වැඩ කපාගත්ත අම්බිරිස් කරලක් එකතු කරන්න. ඒකටම කහ තේ හැඳි 4 එකක් එකතු කරන්න. මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරන්න. රසායන ලුණු එකතු කරන්න. මේක හොඳට අනා ගන්න. පස්සේ අපි දැන් යමු ඩෝ එක හදාගන්න. අපිට ඒකට ඕන වෙනවා පාන් පිටි කෝප්ප එකක්. අපි දැන් ඒකටම රසායන ලුණු එකතු කරගමු. මම එකතු කරගත්තේ ලුණු තේ හැඳි භාගයක්. වතුර පොඩ එකතු කරලා හොඳට ඩෝ එක සොෆ්ට් එකට හදාගන්න. දැන් පොල් තෙල් තේ හැඳක් එකතු කරන්න. සොෆ්ට් ඩෝ එකක් හදාගන්න ඕනි. අපි දැන් මේක සමාන බෝල් වලට කඩාගමු. කඩාගෙන මේ වගේ රෝලින් පින් එකකින් රෝල් කරගන්න හොඳට. හදාගත්ත මිශ්‍රණය තලපයක් විදිහට හදලා තියාගන්න ඕනේ. මේ විදිහට ඊට ඇතුව තුනී කරගන්න. ඊට පස්සේ අපි ධාරේ වටේට වතුර ටිකක් ගා ගන්න ඕනේ. දැන් අපි මිශ්‍රණේ ඉඩ තියලා සමාන තීර වලට කපා ගන්න ඕනේ. තීරු එකින් කැරගෙන මැදට තිය තද කරගන්න. නැත්නම් බදියේ තීරු ඇරෙන්න පුළුවන්. අන්තිමට අපේ ස්නැක් එක මේ වගේ තමයි එන්නේ. දැන් අපි ඒක ගෝල්ඩන් බ්‍රවුන් එකක් හොඳට බෙදගමු. හොඳට මේ වගේ දෙපැත්ත හරව බෙද ගන්න. හරි, අපි අද ගෙනාවේ ලීසින් හදාගන්න පුළුවන් ස්නැක් එකක්. මේ මිශ්‍රණය ලිපේ හද වද වෙන්න ඕනේ නැහැ. ලිපේ හැදුවේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිම රසයි. හදලා බලන්න අනිවාර්යෙන්. එහෙනම් මේ වගේ රස රෙසිපියක් කරන් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම්.